හායි කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් මේ වීඩියෝ එක තුලදී කතා කරන්නේ අලුත් ක්‍රමයකට කොහොමද අපි ෂෝට් නෝට් හදාගන්නේ කියලා. ඉතින් දැන් ඒ ලෙවල් විභාගෙම ලං වෙලානේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ෂෝට් නෝට් හදන ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මම අද කතා කරන ක්‍රමෙත් විද්‍යාත්මකව තහවුරු කරපු සාර්ථක ක්‍රමයක්. ඉතින් මේක මම ප්‍රායෝගිකව භාවිතා කරා මේ ළඟදී තිබ්බු ටීචින් එක්සෑම් එකට. ඉතින් ඒකේ සාමාන්‍ය දැනුම පේපර් එකට ගුරු වෘත්තිය සම්බන්ධව අහන්න ඒකේ තියෙනවා විශාල පාඩම් ප්‍රමාණයක්. ඉතින් මේ දේවල් සරලව මතක තියාගන්න මට මේ ක්‍රමය ගොඩක් වැදගත් වුණා. මෙන්න මේ ෂෝට් නෝට් ක්‍රමය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මුලින්ම මේ ක්‍රමය ඔයා හොඳට අහගෙන ඉඳලා මේ ක්‍රමය ඔයාට ගැලපෙනවද කියලා බලන්න එකපාරක් කරලා ගැලපෙනවා නම් දිගටම කරගෙන යන්න. ඉතින් වැඩි කතා නැතුව අපි මේ විදිහට ෂෝට් නෝට් හදාගන්නේ කොහොමද කියලා දැන් කතා කරමු. ඉතින් මේ ෂෝට් නෝට් එක ඉතාම සරලයි. ඔයාට කරන්න තියෙන්නේ ඔයා පාඩම් කොටසක් පාඩම් කරලා ඉවරලා ඒ පාඩම් කොටසට අදාළව ෂෝට් නෝට් එකක් හදන එක. හැබැයි මේ ෂෝට් නෝට් හදන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට නම් නෙවෙයි. ඒ කියන්නේ ඔයා පාඩම් කොටස පාඩම් කරලා ඉවර වුණාම ඔයා කරන්න ඕනේ ඒ පාඩම් කොටස කවර වෙන විදිහට කෙටි ප්‍රශ්න හදාගෙන කොලයක ලියා ගන්න එක. හරි. මේක තමයි ෂෝට් නෝට් එක. හරි. දැන් ඔයා බලන්න ඇති මූ මේ මොනවද කියන්නේ කියලා. මේකද ෂෝට් නෝට් එක. මේ මොන ප්‍රොබ්‍රන්සියක්ද කියලා බලන්න. හරි මේක කරන්නේ මෙහෙමයි. ඔයා දැන් ඔයා පාඩම් කරපු පාඩම් කොටසට අදාළව කෙටි ප්‍රශ්න හදාගෙන ෂෝට් නෝට් කොලයක ලියා ගත්තනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ ෂෝට් නෝට් එක කියන්නේ ප්‍රශ්න වලින් හදාගත්ත ෂෝට් නෝට් එක බලලා ඒ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඔයා ප්‍රශ්නේ කියවනවා. ඊට පස්සේ ඔයා පාඩම් කරපු දේ මතකද බලන්න. ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඔයාම කියවනවා. ඉතින් මේක අර ක්‍රමයට වැඩිය ඉතාම සරලයි පහසුයි. එතකොට අර සම්පූර්ණ නෝට් එකක් ආයෙ ඔයාට පාඩම් කරන්න ඕනේ නැහැ. දැන් අපි හිතමුකෝ ඔයා සම්පූර්ණ පාඩමක් කවර් වෙන්න ප්‍රශ්න 40ක් හදාගත්ත කියලා ෂෝට් නෝට් එකට. මේ ප්‍රශ්න 40ෙම අපිට ඊළඟ දවසේ සතියකට පස්සේ වගේ බලද්දි මතක නැති වෙන්න පුළුවන්. මේ මතක නැති ප්‍රශ්නෙට අදාළ පාඩම් කොටසට ගිහිලා නැවත අපිට මේ පාඩම බලන්න පුළුවන්. හරි. මේක ඔයාට තවත් තේරෙන්නේ නැත්නම් මම මේ විදිහට පැහැදිලි කරන්නම්. අපි ගමු විෂයක්. ඒ විෂය පාඩමක් කරාම මේක මම කියලා දෙන්න. හැමෝම ඕලෙවලදී ඉතිහාසය කරලා තියෙනවානේ. ඉතිහාසය වල තියෙනවා මූලාශ්‍ර කියලා පාඩමක්. ඉතින් මේ මූලාශ්‍ර පාඩමේ තියෙනවා දීපවංශය කියලා කොටසක්. ෂෝට් නෝට් කොලේ ගන්න. ඊට පස්සේ උඩින්ම ලියන්න දීපවංශය කියලා. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් මේ ෂෝට් නෝට් එක තුල දීපවංශය රචනා කරපු කාලවකවානුව කුමක්ද? ඊළඟට ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට යනවා. දීපවංශය රචනා කළේ කවුරුන් විසින්ද? ඊට පස්සේ දීපවංශයේ අන්තර්ගතය මොන වගේද? එහෙම නැත්නම් දීපවංශය තුල ඇතුළත් වෙන්නේ මොනවද? එහෙම නැත්නම් දීපවංශය තුල කිනම් රාජවකවානුවේ සිට කිනම් රාජවකවානුව දක්වා අන්තර්ගත වෙනවද? දීපවංශයේ තියෙන අඩුපාඩු මොනවද? කියලා මෙන්න මේ විදිහට ඔයාලට දීපවංශය කියන පාඩම් කොටස ඔයාලට සම්පූර්ණ ප්‍රශ්න 4කින් ෂෝට් නෝට් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දීපවංශය කියන කොටස ඔයා පාඩම් කරලා ඉවර වුණාම ඊට පස්සේ ඔයා නැවත පාඩම් බලද්දී සම්පූර්ණ පොත ආයෙ කියවන්න ඕනේ නැහැ. අර ප්‍රශ්න වලින් හදාගත්ත ෂෝට් නෝට් එක ගත්තා. ඒකේ ප්‍රශ්න ටික කියව ගත්තා. ඒ ප්‍රශ්න වලට අදාළ උත්තරේ ඔයා විසින්ම කියනවා. ඉතින් මේක හරහා කරන්නේ අපි අපෙන්ම ප්‍රශ්න කරලා අපිම උත්තර සපයනවා. ඒ හරහා ඔයා පාඩම් කරපු දේවල් ඔයාට ගොඩක් කල් මතක තියාගන්න පුළුවන්. මොලේ විසින් ටික කාලෙකින් අමතක කරන්නේ නැහැ. අපි මොලේට තට්ටුවක් දාලා නැවත මතක් කර ගැනීමක් කරන්නේ. ඒ වගේම ගොඩක් මහන්සි වෙන්න ඕනේ ඔයා ෂෝට් නෝට් හදාගන්න. මේ ක්‍රමයේදී දැන් අපි හිතමු ඔයාට අර හොඳ මතකයක් නැති කෙනෙක් ඉක්මනට මතක හිටින්න නැති කෙනෙක් නම් ඔයාලට මේ ක්‍රමයට මේ දෙයට ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි කලින් කතා කරන්නේ ප්‍රශ්න හදා ගන්නවා කියලා. ඒ විදිහට අපි ප්‍රශ්නේ හදාගද්දී ඒ ප්‍රශ්න වලට අදාළව දැන් අපි උත්තරේ අපි මතකයෙන් මතක් කරනවානේ. ඒක ඔයාලට කරන්න අමාරු නම් ඔයාගේ ප්‍රශ්නෙට යටින් ඒ උත්තරේට අදාළ පොයින්ට් ටිකක් සටහන් කරගන්න. ඊට පස්සේ මේ පොයින්ට් දිහා බලාගෙන ඔයාලට උත්තරේ මතක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරලා බලන්න. ඉතින් මේ ක්‍රමය සාර්ථකයි. ඉතින් මේ ක්‍රමයේදී අපි විභාගෙට ගිහිල්ලා හරි ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී හරි අපිට මේ දේවල් මතකයෙන් මතක් වෙනවා. මම මේ විදිහට ප්‍රශ්නයක් හදාගත්තා. මේ ප්‍රශ්නයට මේ විදිහට අපි පොයින්ට් දාගත්තා. මේ දේවල් වල මේ විදිහට උත්තරේ ගොඩනගාගත්තා කියලා ඔයාලට විභාගෙදී ප්‍රශ්නෙට මුහුණ දෙද්දී අනිවාර්යයෙන්ම මතක් වෙනවා. ඒක නිසා මේ ක්‍රමය කරලා බලන්න. මේක සාර්ථක නම් ඔයා දිගටම කරගෙන යන්න ෂෝට් නෝට් හදද්දී. මේක අලුත් ක්‍රමයක්. කලින් සාම්ප්‍රදායික ක්‍රම වලට වැඩිය මේක ගොඩක් හොඳයි. ඉතින් අවසාන වශයෙන් මතක් කරනවා ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.